ඔහු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය. ඔහු දුවන්නෝය එහෙත් වෙහෙස නොවෙති. ඔහු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවෙති. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ දරුවන් ගැන. උන්වහන්සේ කියන මා තුළ ඔබ රැඳී සිටියොත් මම ඔබගේ සවිය අලුත් කරනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ කියන මම ඔබව රාජාලීන් කර තිබෙනවා. ඒ කියන්නේ උසස් ස්ථානවල පියාසර කරන්න. රාජාලීන් ඉන්නේ කඳුවල. උස්ථානවල දෙවියන් වහන්සේ රාජාලීන්ම කවදාවත් අනිත් පක්ෂීන් සමග තබලා නැහැ. ඒ අය වෙන් වූ ජීවිතයක් ගත කරන්නේ. ඉතින් ඔබ රාජාලියෙක්. ඔබ කුකුල් පැටව් එක්ක, ගිරව් එක්ක, කාක්කෝ එක්ක රැඳී පවතින්න එපා. ඒ අය පියාසර කරන මට්ටම හරි පහත්. ලෝකාකාර ජීවිත ගත කරන්නේ. වෙහෙස මහන්සි වෙලා ඒ අය ජීවත් වෙන. නමුත් දෙවියන් වහන්සේ අපිව සමාන කරලා තියෙන රාජාලීන්ට. රාජාලීන් මොනවද කරන්නේ? කුණාටු එන වෙලාවේදී කුණාටුව දෙසට ව්‍යාපත් විදහා ඔහේ පියමනවා. ඒ කුණාටුව තුලට යනවා. මොකද ඒ සවි ශක්තිය දෙවියන් වහන්සේ රාජාලීන්ට දී තිබෙනවා.